ඔළුව. අර ඉස්සරහින් පේන view එක. ශ්‍රී ලංකාව. guys නුවරගෙන වටේම පොඩි දියල් ගලා හැලෙනවා. එනවා. මේ පාරවල් අස්සන්න ගලා හැලෙනවා. පෞරාණිකත්වයේ මේ හොරු විසින් පිටි කරලා දානවා. පොට්ට බෝල්ලක් තියෙන. ඩීවක් වැටුණා. අද්දන්තයා මේ හරි ඉන්නවා. බලාගෙන හිටපු ඒ මොහොත උදා වුණා. පස්සෙන් බෑලා මෙතනින් යන්න දිනවා රම්බකෑන් වලට කිලෝමීටර් 12ක් කියලා ගහලා දිනවා. ඉතින් දැන් වෙලාව 5:26යි. ඉතින් යන්න කලින් බලමු. මේ හැරින් තියනවා දිය කොට මුණ ටිකක් හොයමු හොද ගන්න. දැන් බැස්සට පස්සේ බුත් හොයාගන්න විදියක් නැහැ. ඊට පස්සේ ආවා මෙතන තියෙනවා DFCC බැංකුව. ඉතින් බැංක් එක ගාවට ආවට පස්සේ එතන ඇතුලේ ඉන්න සිකියුරිටි මහත්තයා කිව්වා අතනින් රම්බකෑන් වල පැත්තට යන බස් එකක් තියෙනවා කියලා. හැබැයි 8 මාට විතර තියෙනවා කියලා කිව්වේ. ඉතින් ඒ වෙනකන් ඉන්න වෙනවා ඉතින් චුට්ටක් කියන්නේ ඉතින් ලොකු වෙලාවක් ඉන්න තියෙනවා. ඒකයිනේ පොඩි වෙහිපින්දුත් වැටෙනවා. දැන් ඔන්න මහවය පොලිස් ස්ථානයේ තමයි එහා පැත්තේ තියෙන්නේ. ඒතර මම පාරෙන් මෙහා පැත්තට දැන් ඇවිල්ලා ඉන්නේ. පාරෙන් මෙහා පැත්තේ තියෙනවා උණුදිය උල්පත් වලට කිලෝමීටර් 2.2 කියලා ගහලා බෝඩ් එකක්. ඉතින් මම හිතුවා මේ වෙලාවේ මේ හරියම බස් එකක් නැහැ. ඉතින් මොකද තාම උදේ ඉඳලා දැන් වෙලාව 6 මාරට විතර ඇති. ඉතින් බස් එකක් නැති හින්දා කිලෝමීටර් 2.2 කියන්නේ ඉතල ලොකු දුරක් නැති හින්දා මම හිතුවා පයින් යන්න එතෙන්ද. ඉතින් යමු මාත් එක්ක එනවා. දැන් ඔන්න උන්නතර ලිංග වලට යන්න පාරේ කිලෝමීටරයක් විතර වගේ යන් ඇවිල්ලා තියෙනවා. බෑග් පැක් එකක් දාගෙන කඩල මොදලේ උතේ යනවා ඉතින් හිමිදිරි උදෑසන. ඉස්සමයි ඉතින් මේ පැත්තේ වටපිටාවත් ඔන්න දැන් කිලෝමීටර් 2ක් ඇවිදගෙන ආවා. ඊට පස්සේ එනකොට පාරේ දකුණු පැත්තට බෝඩ් එකක් ගහලා තියෙනවා මෙන්න මෙහෙම. මේ තියෙන්නේ උණුදිය උල්පත් වලට මීටර් 200යි කියලා ගහලා තියෙනවා. ඉතින් මම ආපු පාරේ ඉඳලා දකුණට තමයි හැරෙන්න ඕනේ. දකුණට හැරලා තව මීටර් 200ක් තියෙනවා. අපි යමු. ඉතින් මේ මීටර් 200ක් කැනට. මේ පාරේ මීටර් 200ක් ආවා දැන්. නමුත් දකුණු පැත්තේ දාලා තියෙනවා උණුදිය උල්පත් මහවය කියලා බෝඩ් එකක්. ඉතින් මෙන්න මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. පිටවීම කියලා බෝඩ් දෙකක් තියෙනවා. බෝඩ් එකේ මෙන්න මෙහෙම දේවල් ටිකක් තියෙනවා. වැඩිටියන් සඳහා 100යි. පාසල්ලම සඳහා 50යි. විදේශීය සංචාරකින් සඳහා 500ක්. විවිධ කරන වේලාව පෙරවරු 8ට කියලා තියෙනවා. නමුත් දැන් වෙලාව උදේ 7යි. අපි බලමු. කීන් කතා කරලා මොකද අපි ගොඩක් දුර යන්න තියෙන හින්දා ගොඩක් පටු තැනක්. පාරට පේන ඇති දුන්දානා අපිට අජිට ඉස්සරහට ගිහින් බලමු. ඉස්සල්ලාම තියෙන තැන මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවද? තමයි රස්නේ තියෙන්නේ. වෙනවල් බබුලු දානවා. අනිත්යන් වලත් ඒ වගේ තමයි. කියලා වැඩන්නේ. ආපු එකකින් නිකන් යන්න බෑනේ. ඒ හින්දා ඉතින්
උණු වතුරේ ඉතින් නාලම යන්. ඉතින් දුර වතුර නෑ ළඟ තියෙන වතුර. බලමු වතුර කොහොමද කියලා. සාමාන්‍ය වතුර අපි ගෙදර උණු කරලා නාන්න ගන්නේ. නාගෙන ඉවරලා දැන් ලෑස්තිලා යනවා. දැන් ඉතින් වෙලාව 9යි. දැන් යන්න ඕනේ මොකද ටිකට් එක ගන්නත් ඕනේ. මොකද අපි එනකොට ටිකට් එක ගන්න බැරුව ගියා මොකද ඉතින් පත විතර වුණා මම එද්දි. ටිකට් එක උනේ රුපියල් 100ක්. එතනින් මෙන ගමන් පිළිමල් එකක් ගත්තා. රසකට තියෙනවා. හොඳයි. හැබැයි ඉතින් අකුරු ගැල්ලක් එක්ක කනවා නම් කාලා මේක බොනවා නම් තමයි සුපිරි. අකුරු ගැල්ලකුත් තියෙනවා. ඇය තුනක් තියෙනවා. පරිසරය හරි නිස්කලංකයි. ඔයාලට ඇහෙනවා ඇති මොනර කෑ ගහනවා. උණු වතුර ඩිංගාව ඉඳලා එනකොට වම් පැත්තේ හම්බුණා ජලාශයක්. ඉතින් ඒක හරිම සුන්දරයි. ඔයාලත් බලන්නකෝ. හරිම නිස්කලංකයි. එතකොට මේ තියෙන්නේ මහා සියඹලා ගස් කණ්ඩියේ වැව. හරිම නිස්කලංකයි. හරිම නිසලයි. ඉතින් මහා සියඹලා ගස් කණ්ඩියේ වැව ගාවින් දැන් උනායි මම යනවා ඔය එතන හන්දියට යන්න ඕනේ. ගයිස් යනකොට පොඩ්ඩක් මහා කියලා. ඉතින් බෑග් පැක් එකක් මම දෙන්න තියලා. එතන තියෙනවා පොඩි ඇලක් යනවා. ඊතන චුට්ටක් විතර මම ගමන් මිඩාව පොඩ්ඩක් නිවා ගත්තා. ඉතින් එතකොට මම මෙතනින් බස් එකක් ගියා. මම දැන් ඒ බස් එක සාමාන්‍යයෙන් පැය භාගයකට ඉස්සරහට යනවා ඇති. මොකද මම ඉස්සල්ලා යනකොට නම් මම පැය භාගයක් විතර පයින් ගියා. ඒ බස් එක හම්බුනේ නැහැ. සමහරට පැය භාගයකට සැරයක් වගේ බස් එකක් යනවා ඇති. ඔන්න දැන් ආයේ මහ ඔය හන්දියට ආවා. දැන් කෑම එකක් ගන්න ඕනේ. දවල්ට කෑම ගන්න. කෑම එක අරගෙන තමයි මම උඩට යන්න ඕනේ. ගමන් සාගයා ඒ වගේම ගමන් මාර්ගය පෙන්වන්න. ඉතින් සහෝදරයා ඉතින් මම උදීස. හරි. ඉතින් ඔයාගේ නම මොකද? මම පියල්. පියල්. ඉතින් මෙයා පියල්. ඉතින් මෙයා තමයි අද අපේ ගමනේ ගමන් සාගයා. ඒ වගේම අපේ ගමන් මාර්ගය පෙන්වන්නේ සහ අපිව පරිස්සමට එක්කන් ගිහලා පරිස්සමට එක්කන් එන වගකීම මෙයා ගන්නවා. ඉතින් පියල් සුබ දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සතුටුයි. අපි යන ගමන් කතා කරමු ඉස්සර ටික. හරි. දැන් ඔන්න මම රම්බ ගන්න ඔය ඩෑම් එක ගාවට යන්න හදන්නේ. මහා ඔය ඔල්ල පැත්තේ. මේ බස් එකේ තමයි යන්න ඕනේ. guys ඔන්න බස් එකෙන් බැස්සා. දැන් ඉන්නේ රම්බ ගන්න ඔය ජලාශයට කිලෝමීටර් 2.8ක් තියෙනවා. අයියෝ ඉතින් දැස්සා විතරයි වහින්න ගත්තා. යන්න අමාරුයි. රම කැන්නෝ ජලාශය පැත්තට යන්න හැදුවා. යන්න බෑ. වහින්න ගත්තා. ඉතින් ඒ හින්දා එතනම තියෙනවා කඩයක් තියෙනවා. මේ කඩේ අංකල් ආවට පස්සේ ඉඳ ගන්න කියලා පුටුවක් දීලා වැස්ස පායනකන් ඉන්න පුතේ කියලා කිව්වා. ඉතින් තාම ඉන්නවා වැස්ස පායනකන්. තාම වැස්ස පායුවේ නැහැ. විනාඩි 10ක් විතර ඇති. තාම වහිනවා. වැස්ස පායනකන් පොඩි පඩින්නක් ආවා. වැස්ස ටිකක් අඩු වුණා. ඒ හින්දා මේ යනවා පැයක් විතර බලාගෙන හිටියා වැස්ස අඩු වෙනකම්. ඒ හින්දා දැන් වැස්ස අඩුයි. ඒ තව පොඩ්ඩක් ඉනි වැටෙනවා. ඒ වුණාට අපිට බලාගෙන ඉන්න බෑ. මොකද වෙලාව යනවා, වේගින් යනවා. දැන්ටවත් 11:53යි. ඔන්න හොඳටම වහිනවා. ආයි බියලුයි. අපි දෙන්න ඉතින් දැන් මේ වහිනවා. පල්ලමක් වහිනවා මං ඉන්නේ. හැබැයි කන්ද තියෙන්නේ උඩට. හොඳටම වහිනවා. අවාරේ නුවර. අවාරේ නුවර කියලා වගේ තමයි.
මේ වැස්සේ තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. අපි හිතුවේ නෑ ඉතින් වහී කියලා. නමුත් පැකේජ් එක මම ෆ්‍රී දුන්නේ නැහැ. මෙයාගේ පැකේජ් එක මම ෆ්‍රී දීලා තියෙන වහිනේ ඉඳලා. මෑත් මේකනේ එනවා අපිත් එක්කම යන්න. ඉතින් සමහර අවස්ථාවල වීඩියෝස් ගන්න බැරි වෙයි. පුළුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් අරගමු. වැස්සන ටිකක් අඩු වුණා. අපි ප්‍රාර්ථනා කරනවා අපි තරණය කරලා ඉවර වෙනකම්ම වැස්සන වහින්න එපා කියලා. හැබැයි වැහලා පායපුවාම මේ පැත්ත මාර ලස්සනයි. බලන්න කොහොමද කියලා. අපිට මෙන්න මේ අර පාරෙන් ගොඩට යන්න වෙනවා. මෙතනින් යන්න නම් සපත්තු ගලවන්න වෙනවා. ඔන්න ඉතින් වෙලාවට වතුර වැඩි නෑ. ඒකින්ද හොඳයි. ඊයා කලින් ගියා. ගිහලා ඉතින් ෆෝන් එක අල්ලන් ඉන්නවා. thank you ගියා. හරිසුවෙන් එන්න. මෙතනින්ද වහින්න ඕනේ. නෑ උඩින්. මේක උඩින් එන්න ඕනේ. ඔව්. ශ්‍රී ලංකාව ගමනක් නෙමෙයි හැබැයි ඈ. වහින කාලෙට එනවා කියන්නේ. මේ දවස්වල වැඩි වහින්න නැති වෙන්න හොඳයි. පන්දිදයට ඉඩාන යන්න බෑ කියනවනේ. වෙලාවට මන්නම් ආවා. හැබැයි මෙතන මුදල් නැග ගන්න එක තමයි කේස් එක. අන්තිමේදී සපාත්තු දාගෙන ආවේ. සෙරප්පු දාගෙන තමයි යන්න ඕනේ. කැලයක් මැදි යනවා කියන්නේ මාර අත්දැකීම. මොකද ඒක මගේ පළවෙනි අත්දැකීම. ඔන්න දැන් දවල්ට කැමරට අපි පොඩ්ඩක් නැවතුනම මොකද වැස්සත් එක්ක හරි අමාරුයි. 2:07 වෙලාව. පියල් නම් ඉතින් බලාගෙන ඉන්නවා. පියල් නම් ඉතින් මේ සේරම පුරුදු හින්දා උලන්නේ. අපිට පුරුදු නෑනේ. ඉතින් පුළුවන් තරම් ඉක්මනට කෑලා ගමන පිටත් වෙන තමයි දැන් හදන්නේ. ඔන්න කාලා නම් ඉවරයි. දැන් යන්න තියෙන්නේ. අන්න අතනින් යන්න තියෙන්නේ. ඉතින් එතනින් ඉස්සරහට යමු. පියල්දියා සපත්තු දෙක හැපෙත තියෙනවා ගෙදර. ඒ ගෙදරටින් ගිහිල්ලා තියරෙන්නම් කියලා සපත්තු දෙක සපත්තු උස්සගෙන යන එකෙන් තේරුමක් නෑ. ආපු ගාම අපි ගමනට යමු. තනි කරන් පිස්සුවක්. මේක මගේ පළවෙනි හයික් එක. ඒකෙන් මම ඇත්තටම සර්ප්‍රයිස් වෙලා ඉන්නේ තාම. උඩට යනකොට තව කොහොම වෙයිද දන්නේ. අනිවාර්යෙන් මට විශ්වාසයි ඒක පිස්සුවක් වෙයි අනිවාර්යෙන්. හැබැයි මම මේ පිස්සුව ඔයාලටත් අනිවාර්යෙන් හදවනවා. යමුකෝ එහෙනම්. Wow. Karang pisua. Sa. Supiri. දැන් පටන් ගන්න හදන්නේ. මෙතනින් තමයි ස්ටාර්ට් එක පටන් ගන්න. එතකොට රජ කාලේ තිබිලා තියෙන්නේ මේ විදිහටම තමයි. එතකොට අර එහා පැත්තේ තියෙන්නේ මුත්තාගඩ ගල් ගුහාව. එතකොට සද්ධාතිස්ස රජතුමා රජකම් කරපු කාලේ ඉස්සෙල්ලාම මේ පාරේදී හම්බෙන මුරකාරය හිටපු තැන තමයි කියලා කියන්නේ මුත්තාගඩ ගල් ගුහාව. අපි දැන් ගමන ස්ටාර්ට් කරමු. එතකොට ඉස්සරහට යද්දී අපිට අලි සත්තු හම්බෙන්න පුළුවන්. අලියෙක් දැකපුවම දුවන්න ලෑස්ති වෙන්න එපා. මේ මං කියන මේ සිග්නල් එකට අනුව හැසිරෙන්න. හරිනේ? එහෙනම් අපි හරි. අර කන්ද මොකද්ද කිව්වා? ගොරිකාන කන්ද. පොතේ තියෙන ගොරකාන. ගොරකාන කියලා පොතේ. ඔකේ කඳු පහක් තියෙනවා.
බොඩි කන කන්දේ අර අපි එනකොට අර අපිට පෙවුනේ මේ කන්ද තමයිනේ. ඉස්සෙල්ලම පේන්නේ මේ කන්ද. මේ කන්ද. මේ කන්ද. මේක. මෙහි තියෙන්නේ කිඹුලා දේවි ගොඩ. හ්ම්. මෙහා පැත්තේ තියෙන්නේ. එහෙන් වහිනවා. එහෙන් ලොකු. මහන්සි. එක දිගටම ගමනේ. කෑවට පස්සේ එහෙම එක දිගටම ගමනේමයි. වැස්සට පස්සේ ලිස්සනවා. පාර පෙමිලා. මඩ වෙලා තියෙන්නේ. ඉතින් ලිස්සනවා. මේ මදියට දැරින් සැරට අයියෙන් වහිනවා. ආය අඩු කරනවා. වටේම තියෙන්නේ කැලෑව කඳු. ගයිස් සෑහෙන දුරක් ආවා. සාමාන්‍යයෙන් ටිකල් කිලෝමීටර් කීයක් විතර වගේ? කිලෝමීටර් 2ක්. කිලෝමීටර් 2ක්. අපිට සාමාන්‍යයෙන් අද කිලෝමීටර් 2ක් කියන්නේ ලොකු ගාණක්. මොකද අපි උරුදිය උල්පත් වලට ඇවිදගෙන ගියා. ඊට පස්සේ ආයි ගියා ජලාශය ගාවටම ගියා. නමුත් අපිට බලන්න හම්බුනේ නැහැ. ඉතින් කිලෝමීටර් 2ක් ඇවිල්ලා දැන් පොඩි මහන්සිය පොඩ්ඩක් නිවා ගන්න. අපි මේ ගල්තලාව කුඩි පොඩ්ඩක් ඉඳගත්තා. ඉතින් මේ ගල්තලාවට ඉඳ ගන්නකොට අපි දැක්කා පල්ලෙහා තියෙනවා ලස්සන කැලෑ මල් බිහිලා. ඉතින් දෙකද මේක නිකන් උඩටගෙන යනවා කියන්නේ. ඉතින් අර අපි වතුර ඩිසික් කරන්නේ ගල් කෑලි පෙතලි අන්න ඒ වගේ මේ හැමතැනම තියෙන්නේ ඒ වගේ පෙතලි ගල්. ඉතින් මේ ගල්තරා උඩ තියෙන්නේ ඒ වගේ. දැන් මම අඩිය තියෙනකොට ගල චුට්ටක් එහෙට මෙහෙට ගියා. විශාල ගලක් වුණා. පොඩ්ඩක් එහෙට මෙහෙට ගියා. මොකද වතුරත් එක්ක ගිහිල්ලා තියෙන පාලෙට. ඉතින් මට ඉතින් කෑමල් පොඩ්ඩක් බලන්න. ඇල්ලුවට නම් වරදක් නැහැ කියලා හිතනවා. මොකද අපි කඩා ගන්න නැහනේ. මොකද කැලේ මල් කැලේටමයි තියෙන්න ඕනේ. ඒ දේවල් අපි කඩලා විනාශ කරන්න ඕනේ නැහැ. ඔයාලත් එන්න. අවිල්ලා මේ සුන්දරත්වය දකින්න තව ඉස්සරහට ගොඩක් සුන්දර දේවල් ඇති. මේක විතරක් නෙමෙයි. ආවට කමන්නේ විනාශ කරන්න එපා. මේ කිසි දෙයක් ඔයාලා ගෙදර ගෙනියන්න, ආච්චිට ගෙනියන්න, නංගිට ගෙනියන්න කියලා මල් පැල ගෙනියන්න එපා. සිහි වටනයක් විදියට ගෙනියන්න. ඒ දේවල් කරන්න එපා. මොකද මේ සුන්දරත්වය තියෙන්නේ මේ ලෝකවාසී, ලංකාවාසී හැමෝටම බලන්න. ඉතින් ඔයාලත් එන්න. අපි යමු ඉස්සරහට. පියල් කියනවා මේ හරිය තමයි තියෙන්නේ. ඇතෙකුගේද අලියෙකුගේද? අලියෙකුගේ අත සැකිලි වගේක් තියෙනවා කියලා. දැන් නම් ගොඩක් කල් හින්දා සමහර විට ඒවා ෂේ වෙලාද දන්නේ නැහැ. නමුත් අපි ගිහින් බලමු. කරමිනියා ගන්න පියල් එක්කන් ආවිව බලන්න අලි ඔලුව ගොඩක් ෂේ වෙලා තියෙන ගොඩක් දිරලා ගිහිල්ලා. ඉතින් අවුරුදු 4ක් විතර වෙනවලු. 4ක්. ඊට වැඩි. පැදලා පෙන්නලා පල්ලෙහාට ගිහිල්ලා අලි ඔලුව විතර. උතුරු ඇටකටු ටික ඔක්කොම මෙතන තියෙනවා. යටැන්ද? මක් කළා සාමාන්‍ය මැරලා තියෙන? ඔක නම් අර කට්ටියන් ගොඩක් කියන වෙඩි තියලා මැරලා. ඔව්. හරියටම කියන්න බෑ මොනවා වෙලාද කියලා. ඒනොට තරුණ වයසින් එහෙම නිකන් මැරෙන්නේ. මැරෙන්නේ තරුණ වයසේදී. මේ තියෙන අස්ති කොටස්. මේ තියෙන මේ හරිය තියෙන පත්ත කියන්නේ අපි. මේ හරිය එක. ඔව්. ඒක තමයි. ඒ කොටස. පචේරුක. අලි සාමාන්‍යයෙන්
අවුරුදු 50ක් 60ක් අතර වගේ ජීවත් වෙන ගලන් ආවා වගේම දැන් ආයෙ යන්නත් ඕනේ. යන ගමනක් ටිකක් දුෂ්කරයි. හරිම සුන්දරයි හැබැයි. හරිම අසීරුයි. අම්මෝ. අර ඒ කොහෙද මේ? මේ තමයි දිව්‍ය ලෝකේ. ලංකාව කොච්චර සුන්දරද? කොච්චර අලංකාරද? පේනවද? ඈත පේන කඳු දෙක. ඉතින් පියා අර ඈතින් පේන්නේ ඒ තමයි නුවරගල. අපේ ගමනේ අවසාන පියල් එක්ක අපි මේ ගමන ඇත්තටම සුන්දරයි. පියා කියන්නේ ඇත්තටම හොඳ මිනිස්සෙක්. හැම දෙයක්ම කියලා දීලා හැම දෙයක් ගැනම ලොකු කෝණයකින් බලන කෙනෙක්. මොකද මෙතනින් යන්න මෙතන ලෙස්සනවා. මොකද යාට හොඳ අත්දැකීමක් තියෙනවා මෙතන ගැන. ඒ වගේම තමයි මට අර ඉස්සරහින් පේන view එක. ඒක කියන්න වචන නැහැ. මේ ලංකාව. මේ මගේ ශ්‍රී ලංකාව. මහන්සි. ඒත් මහන්සි නෑ. guys දැනවද දැන් මං ඉන්නේ නුවරගල පාමුල සානුවක් වගේ ප්‍රදේශයක් තියෙනවා. ඉතින් සානුවක් කියන්නේ මේකත් ගල් තලාවක්. ඉතින් ගල් තලාව උඩට ආවම මේ මුළු පළාතම පේන්නේ. මේ මගේ පිටිපස්සේ සේරම තියෙන්නේ කැලෑව ගස්. එතකොට ඔයාලට පේනවද? හරිම සුන්දරයි. පේනවද? මීදුම වලාකුළු. මේ තියෙන්නේ නුවරගල. ඉතින් මේ වටේටම තියෙන්නේ කැලෑව. ඉතින් කියන්න තියෙන්නේ හරිම විශ්මිතයි මේ වගේ සුන්දර රටේ මේ වගේ සුන්දර දේවල් දකින්න ලැබීම. ඇත්තටම මම ලොකු වාග්යවන්තයෙක් කියලා මම හිතනවා. මොකද මගේ පළවෙනි ගමන, මගේ පළවෙනි හයික් එක. ඉතින් කියලා වැඩක් නැහැ. ඒක නම් මාරම අත්දැකීමක් වෙයි. අපි බලමු. අර වෙන සුන්දර පර්වතයේ උඩටම ගිහිල්ලා බලමු. යමු. පර්වතයේ පාමුල ඉන්නකොට පියල් පොඩි රහසක් කිව්වා අපිට. ඉතින් ඒ රහස පෙන්වන්න තමයි මම ඔයාලට එක්කගෙන යන්න හදන්නේ. යමු මාත් එක්ක. එතනට. සලාම් බෑක් ටු ඉන්ෆිනිටි කියලා. තියන්නම්.
ඉස්සරහම යනවා. මොකද පියා දන්න පාර හින්දා ඔන්නටන අපිට විශේෂ තැනක් පෙන්වන්න තමයි පියා යන්නේ කිව්වේ. ඔතෙන් තමයි යන්න තියෙන්නේ. ඊට කලින් විශේෂ තැනක් තියෙනවා පෙන්වන්න. කියලා තමයි එක්කන් ආවේ. අපි බලමු. මෙතනදී දැන් මේ තියෙන කලක් කුඩල මේක උඩින් වහලා තිබ්බ ප්ලාස්ටර් එක. ඉතින් මේකෙන් වහලා තමයි තියෙන්නේ. මේක සාමාන්‍ය ගලම වගේ තමයි පේන්නේ. ඊට පස්සේ හොයාගෙන ආරම ඔක සාමාන්‍ය අත මෙච්චර අක්ෂර දැම්මන් පස්සේ අතුල්ල වල තියෙනවා. සාමාන්‍ය මේ කෝවල වල දාන්නේ මැණික් වගේ දේවල් තමයි. මංජුසාවක් වගේ. මැණික් 4-5ක් තියෙනද ඇති. හොරු විසින් ඒවා දැහැගෙන ගිහිල්ලා පෞරාණිකත්වය ඒ හැම දෙයක්ම මේ හොරු විසින් නැති කරලා දානවා. අපරාධයක් ඉතින්. මේ ගල් අයින් කරලා ඒ නිදානේ කොල්ල කාලා දිනවා. ඉතින් ඒක පෙන්වන්න තමයි ඒ රහස පෙන්වන්න තමයි පියල් මාව එක්කගෙන ආවේ. ඉතින් ගොඩක් ස්තුතියි පියල්. ගොඩක් දේවල් ගැන මට පැහැදිලි කරනවා මේ ගමනේදී. ගයිස් මම හිතන්නේ පියල්ට පොඩි ඉවක් වැටුණා. සද්දන්තයා මේ හරිය ඉන්නවා වගේ. එයා චුට්ටක් ගියා. අවුලක් නැහැ. පියල් ගිහින් බැලුවා. බැලුවට ප්‍රශ්නයක් නැහැ කිව්වා. අලමුකෝ ඉස්සරහට ගියා. පියල් ප්‍රශ්නයක් නැහැ නේ. අවුලක් නැහැ. එයාගෙන් විතර අවුලක් නැහැ. නමුත් අපි කල්පනාවෙන් යන්න ඕනේ. මොකද මේක සතා සිල්පාව ඉන්න කැලෑවකින් තමයි අපි මේ යන්නේ. මොකද මේ යාළගේ අඩවිය මේක මනුස්ස වාසයක් නෙමෙයි. ඒ හින්දා අපි ගොඩක් ප්‍රවේශම යන්න ඕන ගමන. සුන්දර තැනක්. ඉතින් මෙතන පුරාම තියෙන්නේ විශ්මිත දේවල්. අරම විශ්මිතයි. යාළ පහලට දැස්සා. ආයේ බරු ටිකක් තියලා. මොන වතුර ගන්න පුළුවන් නේ? රයිට්. අන්න මම යාළ කියනවා මට වතුර ගන්න පුළුවන්ලු. මෙතන හොඳයිලු. ඉතින් මෙතන වතුර ගන්න පුළුවන් කියලා යාළ කියනවා. අපතන පිළිසිදු වතුර පාරක්. ඔයාලට එනවනම් පුළුවන් මෙතන උඩහැන් වතුර පිරව ගන්න. ගොඩාක් වතුර අරගෙන එන්න උවමනාවක් නැහැ. මෙතන පිරිසිදු වතුර තියෙනවා කියලා පියාල් කියනවා. ඉතින් ඒ හින්දා මේ වගේ ජල පහරකින් වතුර ටිකක් පුරව ගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එනනම් වතුර ටිකක් පුරව ගන්න යන්නේ. බලමු. ගලාගෙන හැරෙන්නේ වතුරේ. ටිකක් පුරව ගමු අපි. guys පියල් ගිහුව හින්දා මම වතුර ටික පුරව ගත්තා. ඔය මේ වතුර ටික දීලා බලමු දැන් කොහමද කියලා. පොට්ට ගූල්ලක් තියෙන්නේ. අතරම සුදු වතුර ටික. අර බැම්ම කන්ද පාමුලේ දැන් පටන් ගන්නනේ. එතන දැන් උඩට යනකම්ම තියෙනවා. කැමිලිය. කොයි බැම්ම? ඊට බැම්ම තියෙන්නේ. මේ ඉස්වාස් කියන බැම්ම. කොතන යනකම් තියෙනවා? කොතන? කන්ද උඩට යනකම්ම තියෙනවා. ඒකට යනකම්ම ඔය පාර තියෙනවා විදිහට. අයියා මෙතන ඉඳන් මෙහෙම උඩට යන්න තියෙන්නේ? ඔව් එතන ඉඳන් උඩට යන්න තියෙනවා. ඒ කාලේ ආදු පාර දැන් පොඩ්ඩක් කරනවා. වතුර මෙලා මේ නායගිල්ල වගේ තියෙනවා. උඩට පාර උඩට තියෙනවා. ඔව්. මේ දින්නේ ඒ පියල් කිව්වේ මාර්ගය. ඒතර මේ තින්නේ ගල් තියලා ගල් මතින් යන්න තියෙන පාර. මේක තියනවලු උඩටම යනකම්. උඩටම කියන්නේ උකුණට යනකම්ම මේ මාර්ගය තියනවලු. ඉතින් තවත් මොනවා කියන්නද? මොනවා පෙන්වන්නද? මොන සාක්ෂි ඉදිරිපත් කරන්නද? මේ මගේ රටේ සුන්දරත්වය නේද මේ? කියලා නිම කරන්න බෑ. අර ශිඛරයේ උඩට නැගලා
පහළ පෙන්නද්දි ඒ දර්ශනය මට මගේ ඇස් දෙකම දකින්න ඕන. සහ මගේ කැමරාවෙන් මම ඔයාලගේ ඇස් දෙකටත් ඒක අනිවාර්යෙන් පෙන්නනවා. යමු මාත් එක්ක. උඩට යනකම මේක මේ විදිහටම තියෙනවා. අපි යමු ඉස්සරහට. පියර් කියනවා දැනට පැය කීපයකට කලින් ඉස්සරහෙන් අලියෙක් ඉඳලා තියෙනවා කියලා. ඔව් අපි දැකපු විදියට ගහේ අතු පිටින් හොරලා අරන් කාලා තියෙනවා. මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්න. වීඩියෝ කරගන්න අපහසුයි. මොකද දැන් තමයි කන්ට පටන් ගත්තේ. නැගිනවා කන්නේ. කියනවා ඊ පාරවල් ලස්සනට ගලා හැලෙනවා. ගයිස් දැන් නම් ගොඩක් දුරටම ඇවිල්ලා ඉන්නේ. දැන් තනි කෙලින් වගේ උඩට නගිනවා මම එන්නේ. යා නුරගෙන වටේම පොඩි පොඩි දියල් ගලා හැලෙනවා. මෙතන එකක් තියෙනවා. ඒ වගේම මෙතනත් එකක් පොඩියට ගලාගෙන වැටෙනවා. ගල වටේටම ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. මේ තියෙන්නේ පරණ ගඩොල්. කියන්නේ ඒ කාලේ ඉඳලා මේ ආරි තිබ්බ ගඩොල් නැත්නම් මෙතර මෙහිම ඝනකමට තියෙන මේ සයිස් එකේ ගඩොල් නෑ. අපේ දැන් හදන ඒවා 6 4 නේ අපි හදන්නේ. ඒ කාලේ හදලා තියෙන එක මේ ඉතර ඝනකමක් නෑ උනාට පැතලි ගොඩක්. ඒ කාලේ ඉඳලා මේ හරියේ ගොඩක් මේ ලොකු ගල් තියෙනවා. එතන හැපැටයින්ට ගියා නම් මේ ඒ ගඩොල් හොඳමත් ගල් හොඳමත් බලන්න. හරියට. ගයිස් මෙතෙන්ද පොඩ්ඩක් දුරට ගිහින් මම ඔයාලට වෙන්නන්න. මේ තියෙන්නේ මොකද ඒ ගඩොල් මේ තියෙන්නේ. ඒ වගේම මෙතන මොනවා හරි දෙයක් ඉදි කරලා තියෙනවා. යානේ දින දුරකින් වන දුරක නැතිව යන්න තියෙනවා. ඒලා හමාරුන් තරමේ කරන්නේ අන්තිම ටික එනවා. ඉතින් තරණය කරන්න ඕනේ. එනවා වතුර බලාගෙන යනවා. ඉතින් තමයි යන්න කියන්නේ. කවුරුද ගිහින් වාටෝ ආ ගන්න. right. guys වෙනවද ඉතින්? වතුර දෙන්නේ අන දුරද? ඉතින් ගමන නවත්තන්න බෑ. කොච්චර දුෂ්කර වුණත් ගමන යන්න ඕනේ. එහෙනම් වතුර බහින්න. අපි දැන් එහා පැත්තේ ආයින් අරති. ඔව් අපි දැන් ආපු ෂෝට් කට් එකේ තියෙනවා වතුර පාරවල් 4ක් තියෙනවා කපලා අතන 2යි උඩ වල ඉස්සල්ලා දකින්න ඇති. ඊට පස්සේ මෙතන තියෙනවා පඩිපෙල් වගේ හදලා තියෙනවා. මේ තියෙන උඩට යන්න මේ විදිහට උඩට යන්න පඩිපෙල් වගේ හදලා තියෙනවා. ඉතින් අපි යමු තවත් විශ්මිත දේවල් හොයාගෙන. මෙතන උඩට නැග්ගට පස්සේ මාර ලස්සන දර්ශනයක් දැක්කා. ඉතින් මම හිතුවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න.
ඉතින් අපි ඒ ආපු පාර මේ විදිහට ගල් වලින් යන්න තියෙන උඩට. ඉතින් අර උඩටම යනකම් මේ ගල් ඒ විදිහටම තියෙනවා. ගයිස් දීර්ඝ ගමනකින් වනදුර්ග මැදින් ඇවිල්ලා ලොකු වෙහෙසක් වෙලා ඉතින් අද මාව මේ තැනට අරගෙන ආවා පියල් සහෝදරයා. ඉතින් මම හැම වීඩියෝ එකම යා ඉන්නකොට මම කියනවා වගේ ස්තුතිවන්ත කරනවා වගේම මේ වීඩියෝ එකෙත් මම යාට ස්තුති කරනවා. මොකද මෙච්චර ලොකු ගමනක් එන දුෂ්කර ගමනක්. සාමාන්‍ය අපි කිලෝමීටර් 8ක් විතර ආවා. එයා එන හැම මාර්ගයකම මෙතන තියෙන මේ දේවල් මෙතන තියෙන මේ දේවල් එතකොට මේ තැනදී පරිස්සම් වෙන්න. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් එයා කරා. ඉතින් ඇත්තටම හොඳ ගයිඩ් කෙනෙක්. ඒ වගේම සහෝදරයෙක් වගේ අපිට ගයිඩ් කෙනෙක් කියන්න බෑ. ඉතින් හොඳ සහෝදරයෙක් වගේ. ඉතින් මේ තැනට මෙහෙම පරිස්සමෙන් ගෙනාවට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපි දෙන්නට පිටිපස්සෙන් තියෙන විශේෂ තැන. ඒ තැන ගැන පොඩි හැඳින්වීමක් කරොත් කොහොමද? හරි. දැන් ඒතකොට අපි මේ ඇවිල්ලා ඉන්නේ නුවරගල. ඒකට නුවරගල ආවම පස්සේ හැමෝම බලන්න එන තැනක් තමයි නුවරගල පොන්ටෙක් කියන්නේ. කියන්නේ නුවරගල පොකුණ. එතකොට මේක සාමාන්‍යයෙන් අඩි 77ක් සහ 55ක් වගේ පළල තියෙනවා. එතකොට මේක ලොකු කරන්නත් ඉදලා තියෙනවා. මෙතනින් මේ කට්ටපාරක් තියෙනවා මෙහෙම. එතකොට හදිසියවත් ඒ කාලේ ලොක් කරලා තිබ්බා නම් මීට වඩා ලොකු මේ පොන්ට් එකක් අපිට බලා ගන්න තිබ්බා. දැන් එතකොට මේකේ එහා පැත්ත අයින පොඩක් ගැඹුරුයි. මෙහා පැත්ත බහින්න පුළුවන්. මේ පැත්ත උසට තියෙනවා. කට්ටිය ආපු ගමන් එහා පැත්ත අයිනෙන් බහින්න යන්න එපා. ඒ පැත්ත වලයි. ඒ වගේම තමයි මේ බිම පොඩක් මඩ වගේ තියෙනවා. ඒ හින්දා පයින් යන්න නැතුව හිමීට බැහැලා නාගන්න ඒවා ටික එහෙම කරගන්න පුළුවන්. ඔව්. සාමාන්‍ය ස්විමින් pool එකක තියෙන තාක්ෂණය තමයි මේකේ තියෙන්නේ. ඉතින් නවීන තාක්ෂණය වගේ එකක් තමයි ඒ කාලේ යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒතකොට හිතන්න පුළුවන් දැන් තාක්ෂණය මොකද්ද කියලා හිතනවා නේද? ඒ කියන්නේ ඒ කාලේ මේ වගේ දෙයක් කරා කියන්නේ දැන් කාලේ තාක්ෂණය ඇත්තටම අපිට කියන්න දෙයක් නැහැ. ඉතින් මේ වචන ගැන ඉතින් ඔයාලත් එන්න මේ ගණ අපිට පිටිපස්සෙන් මට කතා කරන්න වචන එන්නේ නැහැ. ඒ තරම් සුන්දරයි. ඔයාලට මම පෙන්නන්නම් මේ වෙලාවේ විතර බහැලා ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඔයාලට මම දර්ශනයක් පෙන්නන්නම්. අපි රැට නූඩ්ලස් හදාගත්තා. ඊට පස්සේ අපිත් එක්ක එහා පැත්තේ ඉන්න සෙට් එකෙන් අපිට හම්බුණා ගුවන් ආධාර හම්බුණා. ගුවන් ආධාර වගේක් හම්බුණා. රොටි හම්බුණා. තව රොටියක් හම්බුණා. ඔව් ඒක කාලා. ඉතින් අපි මේ ටික තමයි රැට කන්නේ. Good morning. ඉතින් අද පෙබරවාරි 1 වෙනිදා. අද තමයි ඉතින් හරියට බැලුවොත් ගමන ආරම්භ කරේ මම 30 රෑ. ඊයේ 31 අපි ගමනාන්තයට ආවා නුවරගලට. ඉතින් එනකොට ටිකක් රෑ වුණා. මොකද කන්දක් නැගගෙන ආවේ. ඒ හින්දා චුට්ටක් අමාරුයි. මොකද මගේ පළවෙනි ගමන. ඉතින් ඒ හින්දා එනකොට ටිකක් රෑ වුණා. උදේ දැන් මම උදේ නැගිට්ටා. නැගිට්ටට පස්සේ මම දැන් උදේම යනවා බලන්න ඉරුදාව. ඉතින් ඉරුදාව කොහොමද කියලා බලන්න
චුට්ටක් උඩට එන්න වුණා. යමුකෝ මාත් එක කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් හැමතැනම ඉදුවෙන් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. තාම නම් ඉර උදාව ආරම්භ වෙලා නැහැ. නමුත් පොඩියට ඈතින් පේනවා ඉර උදා වෙන විදිය. මම දැන් ඉන්නේ අර හවස මම ආපු වෙලාවේ තිබුණ පොකුණ බලන්න. පොකුණ ගාව තමයි දැන් මං ඉන්නේ. ඉතින් ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්න මම ඔයාලට කොහොමද කියලා. මම පිටිපස්සේ එනවනේ මීදුම සම්පූර්ණ මීදුමෙන් වැහිලා ගිහිල්ලා. නමුත් මේ පහළ කොටසේම මීදුමෙන් වැහිලා තියෙන්නේ. එක වෙලාවකට මේක ක්ලියර් වෙනවා. මාර පිස්සුවක් ඒක. 6:20යි. උදේ 6:20යි. මාර නිස්කලංකයි. ඊයේ මම රෑ පහන් කරන වෙලාවේ තවත් පිරිසක් ඇවිල්ලා හිටියා. ඉතින් ඒ පිරිස මාත් එක්කම උදෙන්ම ආව මෙතන ඉර උදාව බලන්න. මට පිටිපස්සේ ඉර උදා වෙනවා ටික ටික. මේ view එක මේ කැමරා එකෙන් ගන්නවට වඩා මේ පියවි ඇසට පේනකොට පුදුම මනස්කාන්තයි. මේකට මොකද තව තියෙන වචන මොනවද ඒකට? මට හිතා ගන්න බෑ මොනවද මම මේකට කියන්නේ කියලා. ඒ තරම් හරිම සුන්දරයි. මොකද මේ වටේටම තියෙන කඳු එනකොට පියල් කියපු කඳු වල නම් ඉතින් මේ කඳු ඔක්කොම වඩා මේ නුවරගල කඳු තමයි උඩින්ම තියෙන්නේ. හරිම ලස්සනයි. ඇවිල්ලා මේ සුන්දරත්වයේ විඳින්න එන්න. හරි දුෂ්කර ගමනක්. හැබැයි උඩට ආවට පස්සේ ඒ දුෂ්කරභාවය, ඒ මහන්සිය, ඒ විඩාව, ඒ හැම දෙයක්ම නැතිලා යනවා. ඒ තරම් සුන්දරයි වෙදන. පහළ දැන් පොඩක් ක්ලියර් වෙලා තියෙන්නේ. පහළ නෙමෙයි හරිය. ක්ලියර් වෙලා තියෙන්නේ. මම පෙන්නන වීඩියෝ ක්ලිප් එකේ. හරි තියෙන්නේ. මම එනකොට පෙන්නව පාරවල් පේනවනේ. මේ හරියෙන් තමයි අපි ආවේ. එනකොට දැන් ඔය කඳු තමයි හරි තියෙන්නේ. ඉතින් දුෂ්කර ගමනක් කිලෝමීටර් 8ක් විතර. 8 තැනිතලා යනවට වඩා කන්දේනවට තමයි චුට්ටක් දුෂ්කර වුණේ. නමුත් ගමන ආවට පස්සේ ඒ දුෂ්කරභාවය සම්පූර්ණයෙන්ම නැති වුණා. දැන් ඉර උදාවට ආසන්නයි. බලමු මෙතන ඉඳන් කොහොමද ඉර උදාව කියලා. ඔන්න බලා හිටපු මොහොත උදා වුණා. දැන් වෙලාව 6:48යි. ඉර උදාව පේනවා. හරිම සුන්දරයි. සුන්දර දර්ශනයක්. ඉතින් මේ දර්ශනය නම් කියලා වැඩක් නැහැ. මාර ලස්සනක් තියෙන්නේ. ෂා
එන්න දැන් ඉතින් අන්තිමට නිරෝධාව බැලුවා. දැන් පහලමන් නැවතිලා ඉන්න තැනට යන්න ඕනේ. ඉතින් ආපු වෙලාවේ තවත් අයියා කෙනෙක් මෙහෙම දෙයක් කිව්වා. මෙච්චර සුන්දර රටක්, මෙච්චර සුන්දර දේවල් වලින් පිරිච්ච රටක් තියෙන අපිට ඇයි මල්ලි මේ මිනිස්සුන්ට එන්න බැරි මේ ලස්සන බලන්න, මේ ලස්සන විඳින්න එන්න බැරි ඇයි කියලා එයා මගෙන් අහනවා. ඉතින් ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයාලා ගාව තමයි තියෙන්නේ. මෙච්චර සුන්දර රටක් අපිට තියෙන්නේ ඒ කාටවත් නැති රටක්. හැමෝටම ඔයාලත් එන්න මේ සුන්දර රට කියාගන්න බෑ ඒ දැනෙන හැඟීම. අපි හැමෝටම එන්න ඇවිල්ලා මේ ලස්සන දකින්න, මේ ලස්සන විඳින්න. මේ ගලේ මෙතනින් එහාට තියෙන ප්‍රපාතේ. මම මේ පොන්ට එක වටේ යන්නේ. මේ පිටිපස්ස පොන්ට එක. පොන්ට එක පිටිපස්සෙන් තමයි යන්නේ මේ. ඒදී ගොඩක් කියන විදියට මෙතන තමයි දුටුගැමුණු රජතුමා සහ සද්ධාතිස්ස රජතුමා, ඒ කියන්නේ දුටුගැමුණු රජතුමාගේ සහෝදරයත් එක්ක තිබුණ යුද්ධෙදී සද්ධාතිස්ස රජතුමා සංග වෙලා සිටියා කියලා කියන්නේ මෙන්න මේ ස්ථානයේ තමයි. එතකොට මම ඊයේ රැය පහන් කරපු ඒ ලෙනේ දොරටු 7ක් තියෙනවා. ඉතින් දොරටු 7 ලොකු කතාවක් තියෙනවා. යමු ලෙනට. ගයිස් මම දැන් ඉන්නේ ඊ රාත්‍රී නවාතැන් ගත්ත ලෙනට උඩින්. කියන්නේ මේ ලෙනට උඩින් තමයි මම ඉන්නේ. මෙන්න මෙතන පල්ලෙහෙන් තමයි මම ඊ රෑ හිටියේ. ඒ කියන්නේ මෙතන මෙහා පැත්තේ තියෙන්නේ ලොකු ප්‍රපාතයක් තියෙන්නේ. ඉතින් අනිකරම පිස්සුවක්. හැබැයි මේක හදාගන්න එපා. මේක හදාගත්තොත් හොඳ කරන්න බෑ. ඔන්න මන් දැන් ලෙන පැත්තට ආවා. ලෙන පැත්තට එනකොට සමාජ මාධ්‍යයේ දැවැන්තෙක් හම්බුණා මට. ඉතින් මම පෙන්නන්න හරිම නිහතමානී මොස්සෙක්. ඉතින් අනේ නෑ මේගොල්ලොත් ඇවිල්ලා බොහොම අපූර්වට වින්දා. ඉතින් සන්තෝෂයෙන් මුණ ගැහිච්ච එක. ඔව් ඇත්තටම අපිට සන්තෝෂයි. සුබ වතනාවල්ලි. ඔව් මේ ඉතින් මේ පළවෙනි මගේ හයික් එක. අනේ සිරාවන පළවෙනි හයික් එක. සන්තෝෂයි. ඉතින් ඒ හයික් එකේදීම ඔයා වගේ ඇත්තටම නිහතමානී පුද්ගලෙක් හම්බ වෙච්ච එක. අනේ නෑ එහෙම දෙයක් නෑ. කොහොම හරි ඉතින් සතුටුයි මේ පළවෙනි හයිකේ මරු. ඔව් අනිත් ඒගොල්ලොන්ගේ මේ මග පෙන්වන්නත් බොහොම මම කැමති මිනිස්සෙක්. මිනිස්සෙක් එන්න මෙයාට. ඔව් නෑ මේ කියන්නේ අර පොත්පත කියෝලා අලු ගැන බොහොම දැනුම් තියෙන මිනිස්සෙක්. ඉතින් දැන් විජේ මාමලගේ ටික යනවනේ මේ ගැන ඇත්තටම ඉතින් අපි අනිත් දැනගෙන ඉන්න බෑ. ඉතින් ඒ පරම්පරාවට පස්සේ මෙහෙම පරම්පරාවක් උඩට එන එක මාර වටිනවා. අනිත් එක දැනුමත් එක්ක. මොකද මේ එනකොටත් මෙයා හැම වෙලේම කියනවා අර පොතේ මේ කන්ද ගැන තියෙනවා මේ හරි මනුස්සයෙක් තාම අහුවෙලා නැහැ. මෙයා හොඳ පරිප්පුවක් කනවා වුණොත් අනිවාර්යෙන් ඔය පොත් ටික කියවපු මනුස්සයා වුණොත් හරියටම හරි. හරියට යමම් මල්ලි. අනේ ඉතින් සුබ පතනවා. දැන් ආයෙ පල්ලෙහාට යනවා මට. පල්ලෙහාට යනවාද? අපි යන්න ඕන ආරණ්‍යට. නායක ස්වාමීන් වහන්සේව බැහැ දැකලා යන්න. ඉතින් අනේ කොහොමද කතා කරලා බොහොම ස්තුතියි. හම්බ වෙන්නේ අනිවාර්යෙන් ගොඩක් ස්තුතියි. ජයව සුබ පතනවා channel එකට. ඒ වගේම චිරාත් කාලයක් හඳුනගලා මේ සුබාදහමත් එක්ක ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් හැදුන පිස්සුව මං හිතන්නේ දැන් ඔයාට මෙච්චර කාලෙකට හැදිච්ච පිස්සුව හොඳ කරන්න බැහැ. මට අසනීපයි. අසනීපයි. ඒ අසනීප ඔන්න මටත් බෝ වුණා දැන්. එන ජයවල් ගොඩක් ස්තුතියි. මොනවද උදේට අපි
කිරියක් හදාගන්න යන්නේ. ඉතින් හදාගන්න අපි පියල් ගෙනල්ලා තියෙනවා ගෑස් එකයි ලිපයි. ඉතින් අපි බලමු. එතන මේ කට්ට දෙකක් පේනවනේ. මේ හරි. මෙතින් අන්නේ එක කට්ට එකක් තියාගෙන අනිත් ටික මේ කට්ටේට සෙට් වෙන්න මේක ඇතුලෙන් දාලා හරිද? මේක මෙහෙම කරන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම කැරකුවම ගානට ලොක් වෙනවා. ආයි ගලව ගන්නවා නම් මේ පැත්තට කැරකුවම පස්සේ ඔටෝ ගැලවිලා එනවා. හරිද? මෙහෙම තියලා මෙහෙම හරවගත්තා. එතකොට ගෑස් එක දැන් ලොක් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේක හෙල්ලෙන්නේ නැති පසුබිමක තියලා මෙහෙම කරලා අපේ භාජනයට අදාළ විදිහට මේක ලොක් කරලා හදාගන්නවා. මේක වින් ප්‍රූෆ් එකක්. හරිද? ඊට මෙහෙම මේක කරව ගන්න ඕනේ මේක තමයි ගෑස් එන්නේ. මේක පිටිපස්සට කරවද්දි ගෑස් එනවා. ඊට පස්සේ මෙහා පැත්තේ ටික් එකක් තියෙනවා මෙතන. හරිද? ඒක ගැහුවම පස්සේ ගෑස් පත්තු. ඔන්න තමයි ගෑස් පත්තු කරේ. ගෑස් පත්තු කරේ. ගයිස් ඔන්න දැන් අපි උදේ කෑම එක හදාගත්ත අපි දෙන්නගේ. හදාගෙන දැන් කලම් කරනවා. පියත් කලම් කරගෙන අපි මේක කාලා දැන් වෙලාව 10යි. ඉරේලිය හොඳට නොල්ලා තියෙන්නේ. ඒ හින්දා අපි ඉක්මනට යන්න ඕනේ. පහලට යන්න තියෙන හින්දා. නැත්තම් අවරස්මිය වැඩි වෙද්දි අපිට ටිකක් මහන්සි ගතිය වැඩි හින්දා. එහෙනම් කමු. ඔන්න නූඩල්ස් එක හදාගෙන ඉවරයි. අපි ඉතින් ෆ්‍රෙන්ඩ් ලිනේ පොඩ්ඩක් මෙහාට වෙන්න ආවා. ඇවිල්ලා චුට්ටක් ඉඳගෙන වටපිටාව බලන ගමන් උදේ ආහාරය ගන්න කියලා ඇදුවා. මොකද ඉතින් අපි හැමදාම ගන්න එක්කෝ ඔෆිස් එකේ නැත්තම් ගෙදර ඒ වගේනේ කැම ගන්න. මේ වගේ සුන්දර තැනකට ඇවිල්ලා කැම ටිකක් ගන්නේ ඉතාමත් කලාතුරකින්. සමහර විට සමහර අය ගන්නේම නැතුව ඇති. ඉතින් ඒ හින්දා මම හිතුවා අද වෙනසකටත් එක්ක අර පැත්ත බලාගෙනම කන්න කියලා. ඉතින් පියා අලු දෙක කැම ගමු. ගන්න ගමයි ඉතින් චුට්ටක් කතා කරගමු. කොහොමද කියලා. ඒකත් නරකම නෑ හැබැයි. පියල්ට නම් ඉතින් මේවා සාමාන්‍ය දේවල් වෙන්නද? මොකද සාමාන්‍යයෙන් ගොඩක් දුරට එවෙනවනේ. ගොඩක් දුරට දේට දවල් රැයට වැඩි අර කැවෙන්න උඩ. මේවා. ගයිස් නුවරගල ලෙනෙන් ඔන්න දැන් සමු ගන්නවා මම. දැන් පහලට බහින්න තමයි තියෙන්නේ. වෙලාව ගොඩක් ගිහිලා තියෙන්නේ 10:41යි. ඉතින් සුන්දර පරිසරයක්. ඊ අවශ්‍ය වෙනකොට මට මේ තැන්වල වීඩියෝ ක්ලිප් ගන්න බැරුව ගියා. මේ තැන් තමයි මං ආවේ. ඉතින් ඔන්න ගමන අවසානයේදී බැලුන් ගල උඩදී අපේ මිත්‍රයා අපිට සමු දෙනවා. ඉතින් මෙතන ඉඳන් වෙන අංකල් කෙනෙක් තමයි මාව එක්කගෙන යන්නේ බස් එක එතන දාපු හන්දියටම. ඉතින් සහෝදරයාට ගොඩක් ස්තුතියි මේ වෙනකන් මාව පරිස්සමෙන් එක්කන් ගිහිල්ලා හැමදේ එකම විස්තර දීලා එතකොට රෑ 5 වෙනිදුරු හිටියට ගොඩක් ස්තුතියි සහෝදරයා. ඉතින් මම මේ වීඩියෝ එකේ පහලින් අපේ යාල්ගේ නම්බර් එක දාන්නම්. ඔයාලත් නුවරගල එනවා නම් අනිවාර්යෙන් කවුද? නුවරගල කියලා නුවරගල කිව්වොත් පියල් තමයි. ඉතින් එහෙනම් ජය වේවා සහෝදරයා. අපි අනිවාර්යෙන් තව තැනකදී හම්බෙමු අනිවාර්යෙන්. මේක ආරම්භය විතරයි.